අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ නිවුස් ලංකා YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම bell icon එකක් click කරන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකක් click කරන්න අමතක කරන්න එපා. අද අපි ඔයාලට අරගෙන ආවේ අප්‍රේල් මාසයේ අස්වැසුම කොහොමද ලැබෙන්නේ කවද්ද ලැබෙන්නේ සහ අස්වැසුම ගැන ලැබුණ අලුත්ම ආරංචි මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් අපි දැන් බලමු අප්‍රේල් මාසයේ බඩු මල්ල කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමති අපේ WhatsApp group පිළිබඳව. අපේ අලුත්ම නිවුස් ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් WhatsApp group link 6ක් පමණ අපේ පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ දාන වෙලාව අලුත් තොරතුරු අපේ group වලට දානවා. ඉතින් ඒවා බලලා ඒවත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද අපේ නිවුස් එක වෙත. අලුතින් දැනගන්න ලැබුණ ආරංචිය තමයි මේ අප්‍රේල් මාසයේ දෙනවා කියව සහනදාය බඩු මල්ලේ තියෙන්න මොනවද කියලා උන් අද අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මම දැන් ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඒ සහනදාය බඩු මල්ලේ තියෙන්නේ මොනවද කියලා එහි අන්තර්ගතය ඔන්න බලන්න ඔයාලට නිතර ප්‍රයෝජනවත් වෙන අත්‍යවශ්‍ය දේවල් බොහෝ ප්‍රමාණයක් මෙහි ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි නාඩු සහල් කිලෝග්‍රෑම් 5කුත් ලොකු නූලු කිලෝග්‍රෑම් 2කුත් ඒ වගේම අල කිලෝග්‍රෑම් 2ක් පරිප්පු කිලෝග්‍රෑම් 2ක් සැමන් ටින් එකක් ඒ වගේම දුඹුරු සීනි කිලෝග්‍රෑම් 3කුත් පාන් පිටි කිලෝග්‍රෑම් 2කුත් සමපෝෂ පැකට් 2ක් සහ සෝයා මීට් පැකට් 4ක්. ඔන්න ඔය කියන දේවල් ටික තමයි මේ බඩු මල්ලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මෙහි මුළු බර ගත්තොත් එimhe කිලෝ 15ක 17ක පමණ බරකින් යුක්ත බඩු මල්ලක් තමයි ඔයාලගේ අතටපත් වෙන්නේ. ඉතින් මේක අපිට දැනගන්න ලැබුණේ සතු සහරා ඔයාලගේ අතටපත් වෙන බවයි. සමහරලාට ඔයාලගේ අතට වවුචරයක් දීලා ඒ වවුචරය සතුටට ඉදිරිපත් කරලා ඔයාලට බඩු මල්ල සතුට මගින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බඩු මළු වශයෙන් සකස් කරපු බඩු මල්ලක් ග්‍රාම සේවක අරහා ඔයාලගේ අතට ලැබෙන සලස්වනවා වෙන්නත් පුළුවන්. එහෙම තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම අස්වැසුම්ලාභී මිලියන 1.7ක ප්‍රමාණයට අලුතින් එකතු වෙච්ච 8,70,000ක් වන ප්‍රමාණය වෙච්ච ඒ අයදුම්කරුවන්ට කොහොමද මේ බඩු මල්ල හම්බ වෙනවා කියලා දැන් අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔබත් අලුතින් මේ අස්වැසුම ලබන්න හිමිකම් කියපු කෙනෙක් නම් අලුත් අයදුම්කරුවෙක් නම් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ මේ වෙනකොටත් මේ සහනදාය බඩු මල්ල ලබන්න හිමිකරුවෙක් බවට පත් වෙලා තියෙනවා කියලා අපි සතුටින් මතක් කරනවා. ඉතින් අස්වැසුම සම්බන්ධයෙන් මේ වෙනකොට අපිට දැනගන්න ලැබුණ අලුත්ම නිවුස් එක තමයි මේක. ඉතින් මේක හරියටම රජයෙන් තවත් මේ පිළිබඳව ඔබට යම් දැනුවත් කිරීම සිද්ධ කළොත් ඒවා ඔබ අතරට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම බලාපොරොත්තු වෙමින් අපි අදට මේ වීඩියෝ එක අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ channel එකත් එක්ක නිරන්තරයෙන්ම රැඳී සිටින්න අමතක කරන්න එපා. ඒ සඳහා අපේ subscribe button එක click කරලා ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආපහු අලුත් news එකකින් ඔයාලව හම්බ වෙන්නම්. අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.